දැන් උමාවේ ව්‍යාපෘතිය. දැන් උමාවේ මේ දකුණට හරවන්නේ. එතකොට මේ පරිසර බලපෑම හදනකොට මෙහෙම හදන්න ඕනේ. මේක දකුණට හැරෙව්වොත් සිදුවන ලාභය කුමක්ද? සිදුවන පාඩුව කුමක්ද? ඒක තක්සේරු කරනවා. මේකට තවත් විකල්ප තියෙනවාද? උමාවේ වෙනත් පැත්තකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිම්නම සංවර්ධනය කරන්න පුළුවන්ද? එහෙම විදුලිය හදන්න පුළුවන්ද? ගොවිතැන්ට වතුර ගන්න පුළුවන්ද? පානීය ජලය ගන්න පුළුවන්ද? ඒකෙත් ලාභ කොහොමද? පාඩු කොහොමද? මේ වගේ එක ව්‍යාපෘතියකට පැති ගණනාවක් තියෙන්න පුළුවන්. මේ සියල්ල අධ්‍යයනය කරලා අපි හොඳම විකල්පය තමයි අපි තෝරගන්නේ. මේකෙන් වඩා ලාභ මේක තෝරන්න ඕනේ. එහෙම නෙවෙයිනේ මේ හැදුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිහිනයක් තියෙනවා. අර උමාවේ ව්‍යාපෘති මම වාර්තා ගෙනාවේ නෑ. මට මේ දැනගෙන හිටියන මම ගේනවා මේ මැතිවරණ කාලින්ද. ඒක ගෙනාවේ නෑ. ඒ වාර්තාවල පැහැදිලිව කියලා තියෙනවා දකුණේ අලුත් සංවර්ධන කලාපයේ ගුවන්තොටුපොළ වරාය තෙල් පිරිපහදුවේ ජල අවශ්‍යතාවයන් සඳහා මේ ව්‍යාපෘතිය කළ යුතුයි. ඒක තමයි ප්‍රධාන මුඛ්‍ය අරමුණ කියලා. ඉතින් මේ අරමුණට ගෙනිච්චේ දැන් මේක ගෙනියන්නේ කොහොමද? අපේ රටේ හදවත මධ්‍යම කඳුකරේ සිදුරු කරගෙන දැන් මේ අරගෙන යන්නේ. ලංකාවේ දිගම උමං පද්ධතිය වදින්නේ උමාවේ. කිලෝමීටර් 27කට කිට්ටු උමං කැලි කීපයක් වදිනවා. මම හිතන්නේ උමං පද්ධතිය සඳහා පාවිච්චි කරන යන්ත්‍රය ඒ නැවතත් පිටිපස්සට ගෙනියන්නත් බෑ, ඉස්සරහට ගෙනියන්නත් බෑ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. රිවර්ස් බෑ. හිර වෙලා තියෙන්නේ. යන්න බෑ. දැන් සමහර තැන්වල මැෂින් එකම කපනවා නෙවෙයිනේ. සමහරව බෝර දානවා. දැන් ඔබ පිළිගන්න බණ්ඩාරවල ආසනේ පමණක් ගෙවල් 1800ක් විතර මේකට ඉරිතල්ලා පුපුරලා ඉවරයි. මකුල්ලල පාසල පුපුරලා විනාශයි. පන්සල් 6ක් පුපුරලා තියෙන්නේ. පල්ලි කීපයක් පුපුරලා තියෙන්නේ. මිනිස්සුගේ ලින්ක් 500කට වැඩි බිදක්වත් නැති වෙන වතුර හිඳිලා තියෙන්නේ. දැන් දවසකට බවුසර වලින් වතුර බෙදනවා ලක්ෂ 5ක් 7ක් වගේ ගාණක් වතුර බෙදන්න යනවා. පහුගිය දෙසැම්බර් 26 වෙනිදා කරේ. 7-5ක් තාම මිනිස්සුන්ට වන්දියක් දුන්නේ නැහැ. තාම මිනිස්සුන්ට හරියට ජල ව්‍යාපෘතියක් දෙනවා කියලා මැන ඉන්නවා. තාම ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. සමහර මිනිස්සු දැන් ඒකට එළවලු ගොවි වැඩි හරියක් ඉන්නේ. ඒ මිනිස්සු කුඹුරු වගා කරන්න බෑ. ඇයි වතුර හිටින්නේ නැහනේ. ඒ මිනිස්සු කන්නේ කොහොමද? ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මෙරට එක පාලේ මගුලට අස්සම් කරන්න ජනාධිපතිට යන්න පුළුවන්. මගුලට අස්සම් කරන්න අගමැතිට යන්න පුළුවන්. ඔය අදාළ ඇමතිලට යන්න පුළුවන්. දැන් ඔය ව්‍යාපෘති අහිංසක අසම්මත මිනිස්සු කවුද බලන්න ගියේ කවුද ගියේ? ජනාධිපති ගියා. අගමැති ගියා. මහජන නියෝජිතයා කියන්නේ කවුද? මහජනයාගේ නියෝජිතයා. මහජනගේ ප්‍රශ්න බලන්න යන්න බෑ. ගියේ නැහැ. ඔය උමාවේ ව්‍යාපෘති දැම්මා මේ අපි ජනාධිපතිතුමත් එක්ක පරිසර අමාත්‍යාංශයල හැප්පිලා සාකච්ඡා කරාට පස්සේ එතුමා කිව්වා හරි. මම මේක හොයන්නම්. මම කැබිනට් අනු කමිටුවක් පත් කරන්න. මේකෙන් මම වාර්තාවක් කරන් තීන්දුවක් ගන්න. පත් කර කැබිනට් අනු කමිටුව. කවුද? හරි. රවි කරුණානායක මහත්තයා සභාපති. ඊළඟට පාටලී චම්පික, රංජිත් මද්දුම් බණ්ඩාර, සොයිස ඇමතුමා, විලාන් ඇමතුමා, හරින් ප්‍රාන්දු මහමැතිතුමා පත් කරා. හරින් මහමැතිතුමා මේ ප්‍රදේශ කෙනෙක් නිසා අපි එයා බලලා තියෙනවා මේක මම පිළිගන්නවා. නමුත් ওই අනිත් කියපු කිසිදු කෙනෙක් ওই ප්‍රදේශෙට ගියේ නැහැ. අන්තිමට ඔය කියන කැබිනට් අනු කමිටුව කොළඹ රැස් වුණා. රැස්ලා මොකක්ද දන්න දුන්නු අනුමැතිය. වන්දිගේ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන්න. හරින් මහමැතිතුමාගෙන් ඉඳන් සියලු දෙනාම ඒකමතිකව තීන්දුවක් ගත්තා. සාධාරණද? සාධාරණද මං අහන්නේ. මේ මහජන නියෝජිතව වක්කීමෙන්ද කටයුතු කරන්නේ. ඒක සාධාරණ නැහැ. පරිසර බලපෑම මැදින් වාර්තා ෆේල්. මම ජනතා නියෝජිතෙක්. මම කියන එක පැත්තක දාන්නකෝ. මෙරට උගත්තු බුද්ධිමත් මහාචාර්යවරු ආචාර්යවරු කියනවා. මේක බරපතල ප්‍රශ්නයක් කියලා. ඔබ තේරුම් ගන්න බුද්ධිනි සුනාමියක් ආවා අපේ රට 2004 දෙසැම්බර් 25 වෙනිදා. සුනාමියක් ආවට පස්සේ මේ දකුණු ආසියානු කලාපයට මේක බලපෑවා. ලෝක පරිශ්‍රණ කරා මෙහෙම එකක් උනේ ඇයි කියලා. අන්තිමට ලෝකෙ නිගමනය මොකක්ද දන්නවද? අලුත් භූතලයක් නිර්මාණය වෙන දකුණු ආසියානු කලාපේ. අලුත් භූතලයක්. දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 400කට එහායින්. ඒ භූතලයක් නිර්මාණය වෙනද ලෝකයකට නිගමනයක් දුන්නා. අලුත් භූතලයක් නිර්මාණය වෙන බැවින් දකුණු ආසියානු කලාපයේ අනාගතයේදී භූමිකම්පා වලට ගොදුරු විය හැකි කලාපයක්. එන්නස් මේ උමාවේ වාර්තාවෙත් දාලා තියෙනවා සුනාමියෙන් පසු මේක භූමිකම්පය ඇති වෙන කලාපයක් බැවින් දැන් මේ රට එවැනි තත්ත්වයකට සුදුසු ලෙස සකස් කරන්න ඕනේ කියලා. ඒ අවදානමක් තියෙනවා. අවදානමක් තියෙනවා. ඒතකොට දැන් 160ක් අපේ දිස්ත්‍රික්කයේ අවදානමකුත් තියෙනවා. දැන් සුනාමියක් ඇවිල්ලා ලෝකෙම කියනවා භූමිකම්පය ඇති වෙන කලාපයට අපේ රට ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඒ අතරේ අභ්‍යන්තර උමම් මාර්ග හදනවා. දැන් පොළොව පුපුරලා ඔබ එන්න බලන්න සමහර තැන්වල ගල් කැටයක් මෙහෙම පිපුරුමකින් දැම්මම කන තියලා අහන්න ඇහෙන්නේ නැති ගානට යටට යනවා. හරි. කෝට්ටක් දාලා බලන්න ඒක පේන්නේ නැති ගානට යටට යනවා. ස්වර්ණවාහිනිය ආවහන්න ඔබේ ප්‍රශ්න. හොඳයි. මම දන්නවා සන්තෝෂයි. මාධ්‍ය යාලා කීපයක් සහයෝගය දුන්නා. ඒ මාධ්‍ය කරපු තරම් කාර්යයක් අපේ රටේ පාලකව කරේ නැහැ. ඒකට අපිට කනගාටුවක් තියෙනවා. එතකොට මේ පොළොව දැන් ඉරිතලලා තියෙන්නේ. අපි તો පොළොව පොඩි හෙලවීමක් වුණොත් මේ ඉරිතලපෙන් කොහොම වෙයිද? දැන් 160 අවදාන. මිනිස්සු වලලන්නද හදන්නේ. වනසන්නද හදන්නේ. දැන් උමාවේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ අපේ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරු 8ක් ඉන්නවා. 8න් එක්කෙනෙක් යෝජනාවක් දාලා කතා කරේ නැහැ. පවුල් 5000 10000කට කිට්ටුව උමා බණ්ඩාරවල විතරක් නෙවෙයි. කුරුකුදේ හාලියන ප්‍රදේශයේ. එතකොට පුහුල්පොළ. එතකොට කොටවර ඌවපරණගම වැලිමඩ ප්‍රදේශවල. එතකොට බත්මැඩිල ව්‍යාපාරේ වියලු ආසනේ. එතකොට මහවැලි ව්‍යාපාරයටත් උමාවේ වතුර යනවා. ඒක ගියාම මඩගල පොදක් වයනවා. විශාල ජන කොටසක් මේකේ ගාන මට කියා ගන්න බෑ. ජන කොටසට බලපාන ප්‍රශ්නයක්. ඇයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්නම් මන්ත්‍රී කෙනෙක්වත් ඔය ඡන්දෙ ගත්තා? එක්කෙනෙක් කතා කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට දෙනාගේ. බැරිම තැන බදුල්ල දිස්ත්‍රික්කයේ අසරණ මිනිස්සු ටිකක් අරන් මම කොළඹට ඇවිල්ලා අපේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක සොදර මුණ ගැස්සලා
අනුර කුමාර සෝදර මාර්ගෙන් තමයි පාර්ලිමේන්තුවේ යෝජනාවක් දාගත්තේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන. ඉතින් 17 වෙනිදා ඡන්දයක් තියෙන මොහොත මම මේ ජනතාවට කියන්නේ. ඔන්න ඔහොමයි ඔබ කතරේ ගහලා යවන ජනතා නියෝජිත ඔබ වෙනුවෙන් කටයුතු කරන්නේ. උමාවේ ප්‍රශ්න විතරක් නෙවෙයි රටේ ඔක්කොම ප්‍රශ්න වලට එහෙම ජනතා නියෝජිත හරියට කටයුතු කරා නම් අපේ රටේ මෙහෙම ප්‍රශ්න තියෙන්න බෑනි බුද්ධිනි. අපේ හඬ ගොළු කළ යුගය නිමා කරමු. දේශයේ හෘද සාක්ෂිය අපි වෙමු. ජනතා විමුක්ති පෙරමුණ අපේ දේශයේ හෘද සාක්ෂිය.